මවක් වීම කියන්නේ කාන්තාවක් තමන් කලින් ගත කරපු ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරලා තමන්ගේ අලුත ඉපදුන දරුවා වටේ සම්පූර්ණයෙන්ම ගොඩනගා ගන්න කෙනෙක්. ඉතින් මෙහෙම ගොඩනගා ගත්තට පස්සේ මාස 3-4කින් තමන්ගේ දරුවව දාලා තමන් කරන රැකියාව බලා පිටත් වෙන්න ඇයට සිද්ධ වෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ රැකියාවල නිරත වෙන අම්මලා. ඒ වගේම අලුත ඉපදුන දරුවන් ඉන්න අම්මලා කොහොමද මේ තමන්ගේ වර්ක් ලයිෆ් බැලන්ස් එක හරියට පවත්වාගෙන යන්නේ කියලා ඒක ගැන කතා කරන්න අද විශේෂයෙන්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ආදරණීය දරුවෝ 3 දෙනෙක්ගේ අම්මා කෙනෙක් 2013 විශ්ව රූ රැජින මිස් ශ්‍රී ලංකා කිරුළ හිමි ඇමන්ඩා රත්නායක. ඇමන්ඩා ඔයාව අයිබෝන් කියලා බොහොම ආදරෙන් පිළිගන්නවා අපේ කතා බහට. මුලින්ම මම ඔයාගෙන් අහන්න මවක් වෙන්න කලින් තිබුණ ඔයාගේ ජීවිතේ සහ අම්මා කෙනෙක් වුණාට පස්සේ ඔයා දැන් ගත කරන ජීවිතය අතර වෙනස කොහොමද? මගේ ඇත්තටම දැනට වෙනස් වෙලා තියෙන්නේ මගේ දවස ගානේ තියෙන වෙලාව ඇත්තටම මට දැන් ලිමිට් එකක් තමයි දැන් තියෙන්නේ. මං ඉතින් හොඳට ඒක මැනේජ් කරන්න වෙලා තියෙන්නේ. ඉස්සර මේ ළමයි හැදෙන්න ඉස්සර I had enough and more time. මං වැඩ කරනවා. කැමති වෙලාවට නැගිටින්න පුළුවන්. කැමති වෙලාවට නිදි යන්න පුළුවන්. ඒකට අමතර මට ඒ වෙලාවට මොනවාරි හිතුනොත් මට කරන්න ඒක කරන්න පුළුවන්. දැන් ඇත්තටම මට ඔක්කොම ප්‍රී ප්ලෑන් කරලා තමයි කරන්න වෙන්නේ. අර ටයිම් මැනේජ්මන්ට් ඒක තමයි දැන් මේ අතර මට කරන්න වෙලා තියෙන ළමයි 3 දෙනෙක් ඉද්දී. මං හිතන්නේ ඇත්තටම ටයිම් එක තමයි මගේ ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. and mindset එක. ළමයි ආවට පස්සේ අර ප්‍රයොරිටිස් වගේ ඒ වගේ තියෙන ඒවා ගොඩක් වෙනස් වෙලා තියෙනවා. මගේ මයින්ඩ්සෙට් එකයි ටයිම් එක තමයි ගොඩක් වෙනස් වෙලා තියෙන්නේ. ඔව්. දැන් ප්‍රයොරිටිස් ගැන කතා කරද්දී මං කලිනුත් කිව්වා වගේ බබෙක් හම්බුනාම අම්මගේ මුළු ජීවිතේම බබාගේ වටේ තමයි බිල්ඩ් අප් වෙන්නේ. දැන් ඔයාට 3 දෙනෙක් ඉන්නවා. you have 3 kids. Yes. කොහොමද මේ ටයිම් එක ඔයා මැනේජ් කරගන්නේ? ටයිම් එක ඇත්තට මම මැනේජ් කරලා තියෙන්නේ මට සපෝට් සිස්ටම් එකක් ඕනේ. බබාලා මම හිතන්නේ අම්මලාට ගොඩක් වෙලාට අමාරු වෙන්නේ උදව් නැතිකොට. දැන් මට මේ අවස්ථාවේ වෙද්දී මට ඇත්තටම සපෝට් එකක් තියෙන අම්මගෙන්, හස්බන්ඩ්ගේ අම්මගෙන්, නංගිගෙන් සමහරලාට ආන්ටිස්ලාත් ඉන්නවා. මට එතකොට මට මොන හරි කරන්න තියෙනවා නම් මම ඒක කරනවා. මම ඒක නවත්තන්නේ ළමයි ඉන්නවා කියලා. so ඒක නිසා ඒක ඔක්කොම බැලන්ස් කරලා තමයි ටයිම් එකත් බැලන්ස් කරලා උදව් එක්ක මම ඒක ඉස්සරහට කරගෙන යනවා. මන් දැකලා තියෙන තව දෙයක් තමයි දරුවෙක් ලැබුණාට පස්සේ අපි ගොඩක් වෙලාවට ටයිම් එක අපේ අවධානය දරුවට ලබා දෙනකොට අපිට අපිම මග ඇරෙනවා. ඒ කියන්නේ අපේ කෑම වේල ගැන, අපි කන බොන විදිය, අපේ ලයිෆ් ස්ටයිල් එක, අඳින පළඳින විදිය, ඒ වගේ අපේ ඉමෝෂනල් ස්පේස් එක කොහොමද හෙල්දි විදියට තියාගන්න ඔයා ගත්ත ක්‍රියාමාර්ග මොනවාද? මට ඇත්තටම ඕක රිලේට් වෙන්න පුළුවන් මගේ පළවෙනි බබා ආපුවම. දැන් මට ඒක ෆස්ට් ටයිම් ඒක දැන් පුතෙක් ආවට පස්සේ මට ඒක ෆස්ට් ටයිම්. මට ඒ වෙලාවේ ඔක්කොම එයාගේ වටේ තමයි මම ඔක්කොම කෙරුවේ. මටම කියලා වෙලාවක් තිබ්බේ නෑ. ඔව් ඒ පළවෙනි එක්කෙනා විතරයි වැඩ අඩුයි ඇත්තටම කියනවා නම් දැන් බලද්දී. but මං I did everything around the first child. එතකොට ආහාර ගන්න එක තමයි I think අපිම හිතලා අපිම time එකක් how do you say take a step back. වෙලාවක් අරගෙන උදව්ත් ඉල්ලලා අපි ස්ටෙප් බෑක් එකක් අරගෙන අපි හිතන්න ඕනේ හරි now අපි ගැන හිතන්නත් ඕනේ කියලා. අපි ගැන හිතුවේ නැත්තම් වෙන්නේ අපි ස්ට්‍රෙස් අවුට් වෙනවා. අපි ස්ට්‍රෙස් අවුට් වෙද්දී ළමයිගේ අතරේ තමයි ඒක දාන්නේ. එතකොට අර ඉස්සරහට යද්දී ඒක චුට්ටක් අමාරු වෙනවා. එතකොට තමයි ඔය පෝස්ට් පාර්ටම් මේ වගේ ડિප්‍රෙෂන් ගොඩක් ඒවා හැදෙන්නේ අතනම කියනවා නම්. මට මතකයි මගේ බබා හම්බුනාට පස්සේ සමහර වෙලාවට වර්ඩ්‍රොබ් එක දිහා බැලුවාම ඇත්තටම මේ මට හිතෙනවා මේ ඇඳුම් මම ඇඳේ
කොහොමද ඒ කියන්නේ මං එච්චරට මහත් වෙලා මගේ බොඩි එක මට සපෝට් කරන්නේ නැහැ දැන්. ඒ කියන්නේ ඩයට් කියන එකක් ලොකුවට කරන්න බෑ. මොකද මං මගේ බබා වෙනුවෙන් තමයි මේ ෆස්ට් ෆිව් මන්ත්ස් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ එයාගේ නියුට්‍රිෂන්ස් ගැන හිතලා, එයාට ලබා දෙන්න ඕන රෙස්ට් එක ගැන හිතලා, එයාට ලබා දෙන්න ඕන කම්ෆර්ට් එක ගැන හිතලා සමහරවිට අපි නිදි මරනවා. එහෙම නැත්නම් අපිට කෑම කන්න තියෙන අවස්ථාත් අපි මග අරගන්නවා. ඉතින් ඒ ඉමෝෂනල් ස්පේස් එකේ ගෙදරින් ඔයාට ලැබිච්ච සහයෝගය ගැන අපි තව චුට්ටක් කතා කරමු. හස්බන්ඩ්ගෙන් ලැබිච්ච සහයෝගය ගැන. මට ඇත්තටම හෙල්ප් එක නම් තිබ්බා. ඒක මට බොරු කියන්නත් අවශ්‍යතාවයක් නැහැ. හස්බන්ඩ් ඇත්තටම ගොඩාක් උදව් වුණා. මං අර පළවෙනිම බබාත් මගේ පළවෙනි බබා ආපුවා මං ඇත්තටම එයාව ට්‍රේන් කෙරුවා. කොහොමද ඩයපර්ස් මාරු කරන්න ට්‍රේන් කෙරුවා. මං කිව්වා මෙහෙමයි මට විතරක් මේ වැඩේ කරන්න බෑ. ඔයත් එකට පුරුදු වෙන්න කියලා. ඒත් එයා ඒක two way මේකක්. හරිද? එතකොට එයාත් උදව් වුණා. සමහරවිට ඇත්තටම කියනවා පළවෙනි සතියෙම මටම වෙලාවක් ඕනේ කියලා මං කිව්වා හරි මටම වෙලාවක් ඕනේ බබාව තියාගන්න. එයා තනියම පැය 6ක් විතර බබාව තිබ්බ යාත් එක්ක මට ඒ ස්පේස් එක ඕනේ කියලා. නැත්තම් වෙන්නේ අපි ඒ ස්පේස් එක ගත්තේ නැත්තම් අම්මලා හැටියට අපි ඒක ගොඩාක් ස්ට්‍රෙස් ආව් වෙනවා. ඒක නිසා මේ හස්බන්ඩ් හොඳ සපෝට් සිස්ටම් එකක් හස්බන්ඩ් සපෝට් එකක් හැටියට හිටියොත් අම්මා කෙනෙක් වෙනුව when you're a mother it's really helpful. So yeah, ඒක තමයි මම හිතන්නේ මේ ඇමන්ඩට කලින් තියාම ඒ ගැන හොඳ මේ පැහැදිලි අවබෝධයක් තිබිලා තියෙනවා. හස්බන්ඩ්ත් ට්‍රේන් කරගෙන තමයි මේ ගමන යන්න ඕනේ කියලා. ගොඩක් වෙලාවට අපි අර කලින් ඇමන්ඩ සඳහන් කරා වගේ උදව් ඉල්ලන්නේ නැහැ. අපි උදව් ඉල්ලන්නේ නැතුව ෆස්ට් ටයිම් අම්මා කෙනෙක් විදියට හැමදේම තනියම කරගන්න යනවා. හෑන්ඩ්ස් ඔන් කරන්න යනවා. ඔව් ඒක සමහර වෙලාවට අපි හිතනවා අපිට ඔක්කොම කරන්න පුළුවන්. ඔව් අපිට ඔක්කොම කරන්න පුළුවන්. මම හිතන්නේ ගෑනු අය when you're a woman you have a certain level of strength. අපි ඒ ස්ට්‍රෙන්ත් එක තිබ්බට අපි දැනගන්න ඕනේ අපිට චුට්ටක් ඒ අමාරුව එද්දි කොහොමද අපි ඉල්ලන්නේ හෙල්ප් එක. ඒ හෙල්ප් එක ඉල්ලුවොත් තමයි අපිට තව ඉස්සරහට යන්න පුළුවන්. මේ දැන් හස්බන්ඩ්ගෙන් උදව්වක් ඒ කියන්නේ බබාව බලන්න හස්බන්ඩ් බලනවා නම් ඒක ඇත්තටම හොඳ බොන්ඩ් එකක් as a family also not just අර අම්මා you know අම්මා කියලා අම්මම ළමයාව බලන්නත් ඕන. Yeah, it becomes a team work. So නැත්තම් මට ළමයි 3 දෙනෙක් ඇත්තටම හදන්න බෑ. අමාරු වෙනවා. ඒ වගේම තමයි මම අහන්න කැමති කොහොමද මේ බ්‍රෙස්ට් ෆීඩින් ස්ටේජ් එකේ කොහොමද ඒක මැනේජ් කරගත්තේ? ඒ කියන්නේ ඇමන්ඩත් බිස්නස් වුමන් කෙනෙක් විදියට රැකියාවක් කරන කාන්තාවක් විදියට කොහොමද මේ දේවල් මැනේජ් කරගත්තේ? ඒ කියන්නේ නිවසෙන් එළියට යන්න ලේසි වුණාද? කිරි දොවලා ගියාද? කොහොමද මේ දේවල් කරගත්තේ? මම ඇත්තටම මුල කාලෙම බබා ඉපදෙද්දිම මම එක්ස්ප්‍රෙස්ුත් කෙරුවා. මම දෙකම කෙරුවා. because මගේ ලයිෆ් ස්ටයිල් එක ගොඩක් වෙනස්. සමහර අය ෆුල් ටයිම් ඉන්නවා. මට ඇත්තටම මේ within 2 weeks විතර I had to start my work. ඒක නිසා මුල කාලෙම දවස් දෙකකින් බබා ආවට පස්සේ මම එක්ස්ප්‍රෙස් කරන්න පටන් ගත්තා. ඒක සමහර අය හිතනවා ඒක හරි නෑ කියලා මම දන්නේ. but මං හිතනවා ඒක benefit එකක්. ඒ දන්නවද එක්ස්ප්‍රෙස් කරපුවම අනිත් එක මට විතරක් නෙමෙයි හස්බන්ඩ්ට හරි බබාට දෙන්න පුළුවන්. අම්මට හරි දෙන්න පුළුවන්. දැන් මොන හරි මටම එළියට යන්න ඕන නම් කවුරු ඉන්නවා ඒ බබාට ඒ අදාළ නියුට්‍රිෂන් එකත් හම්බ වෙනවා ඔක්කොම වෙනවා. අම්මත් හැපි ළමයාත් හැපි. එතකොට මේ දැන් අපි අම්මලාගෙන් ලැබිච්ච සපෝට් එක ගැන කතා කරා. මොන වගේ අයිඩියාස්ද අදහස්ද ඔයාට ඒගොල්ලන්ගෙන් ලැබුණේ? ඒගොල්ලන්ගේ පරම්පරාවේ කරපු දේවල් ඔයාගේ බබාලව බලනකොට පොඩි වෙනසක් තේරුණාද? ඒවා චේන්ජ් වෙලා තිබුණාද? ඒගොල්ලන්ගේ ඔපිනියන්ස් එක්ක ඔයා කොහොමද ඒ බැලන්ස් කරගත්තේ? මම ඇත්තටම බබා මේ පළවෙනි බබාත් එක්කම තමයි මං ඒ සිස්ටම් එකම තමයි මං ළමයි 3 දෙනාටම අරන් ගියේ. මම ඇත්තටම ගොඩක් පොත් කියෙව්වා and I watched a lot of vlogs. ඒව වලින් තමයි මං ගොඩක් ඉගෙන ගත්තේ. කවුරුත් ඇවිල්ලා මට ඉස්සර කිව්වේ නෑ මෙහෙම වෙන්න ඕනේ කියලා. අනිත් එක මේ
අනිත් එක දැන් අපි උදව් ඉල්ලනවා අම්මලා ඇවිල්ලා උදව් කරනවා. ඒත් සමහර වෙලාවට ඒගොල්ලන්ටත් මතක නැහැ. ඒගොල්ලන්වත් අපිව බලාගත්තේ ගොඩක් කාලෙකින්. සමහරට ඒගොල්ලන්ටත් මතක නැහැ. ඉතින් අම්මත් මගෙන් ඇහුවා "ඔය කොහොමද මේව දන්නේ?" පළවෙනි අම්මා කෙනෙක් වුණා. මං කිව්වා මං හොඳට කියෝලා අනිත් ඒවා vlogs උත් බලලා මං educate කරා myself. and ඒකට අමතර I think අර situations තියෙනවා දැන් මගේ situation එක වෙනස් වෙන්න පුළුවන්. සමහර situations තියෙනවා අම්මලා ඇවිල්ලා උදා කරනවා. ඒගොල්ලන්ගේ opinions ඉදී මෙහෙම කරන්න ඕනේ අරක කරන්න ඕනේ මං හිතන්නේ ඒ කාලේ මුල කාලේ අම්මලා හැටියට ඒ කියන්නේ අම්මලා මම කියන්නේ my mother or my husband's mother ඒගොල්ලන් step back එකක් අරගෙන විදි තියනවා අර අලුත් අම්මා කෙනෙක්ට උගන්වන විදියක්. නැත්තම් අර සමහර අය එකපාරටම මෙහෙම කරන්න ඕනේ කියපුවාම ඒක ගොඩක් අලුත් අම්මා කෙනෙක්ට ඒක ස්ට්‍රෙස් අවුට් වෙනවා. ඉතින් අනිත් එක දැනගන්න ඕනේ ඉස්සර කාලේ කරන ඒවා මේ කාලේ කරන ඒවා වෙනස්. ගොඩක් changes වෙලා තියෙනවා. ඒක නිසා ඒකත් ඔළුවට අරගෙන තමයි උදව් කියද්දි not to overstep the boundary but උදව්වක් හැටියට කරද්දි to help. එතෙන් මං හිතන්නේ මේ ඇමන්ඩා ගොඩක් ලකි ඒ අතින් බැලුවහම ඇමන්ඩට අවශ්‍ය විදියට අම්මගෙන් එහෙම නැත්තං හස්බන්ගේ අම්මගෙන් ඒ උදව් ලබා ගන්න හරි විදියට ලැබෙන ගමන් ඔයාගේ බාල 3 දෙනෙක් වෙනකන් ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක වෙනස් කරන්න නැතුව මේන්ටේන් කරගෙන ආපු එක. ඒ වගේම තමයි කෑම වේල් ගැන ගත්තොත් දැන් ඔයා කොහොමද ගෙයින් එළියට බහින්න කලින් බබාලාගේ නියුට්‍රිෂන් පැත්ත ගැන බැලුවේ? ඒගොල්ලන්ගේ පෝෂණය, ඒගොල්ලන්ට ඒක හම්බෙන්න ඕන වෙලාව, මීල් ප්‍රෙප් කිරීමක් සිද්ධ කරාද? එහෙම නැත්නම් ඒකටත් පවුලෙන් සහයෝගය ලැබුණාද? ඇත්තටම කියනවා නම් මට ඇත්තටම පවුලෙන් උත් I got lot of help. තාමත් ඒ help එක තියෙනවා. ඒකට අමතර meal prep අනිවාර්යෙන් කරන්න වෙනවා because I have මට ළමයි 3 දෙනෙක් ඉන්නවා. So ඒගොල්ලන් ඉස්කෝලේ යනවා. ආයෙත් ඉස්කෝලෙන් එනවා. ඒගොල්ලන්ගේ after school තියෙනවා. ඒවත් ඔක්කොම balance කරලා මං හිතන්නේ meal prep කරන එක ගොඩක් ලේසි අම්මලාට. අර උදේටත් හදන්න ඕනේ, දවල්ටත් හදන්න ඕනේ, ආයෙත් රාටත් හදන්න ඕනේ. ඒක මං හිතන්නේ waste of time. උදව් තියෙනවා නම් ඒක හොඳයි. but මං advice කරන්නේ meal prep එකක් හැටියට යන්න. නැත්නම් husband ඕකේ නම් husband ඇවිල්ලා ඒක කරන්න පුළුවන්. මං හිතන්නේ. husband ඇවිල්ලා උදව් වෙන්න පුළුවන්. අම්මා කියලා අම්මටම කරන්න ඕනේ නැහැ. අම්මා කෙනෙක් වුණාම මේ විදිහටයි ඉන්න ඕනේ. අලුතෙන් අම්මා කෙනෙක් වුණාම මේ දේවල් මේ විදිහටමයි කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක අනුව ඇමන්ඩා තමන් කරන දේවල් වෙනස් කරගන්න. ඔව් ඒක ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක අනුව ඒක adjust කරලා කරන්න ඕනේ. මේ එක විදියක් එහෙම නැහැ මෙහෙම ඉන්න ඕනේ කියලා. ඒකයි මං කියන්නේ. ඔව් සාමාන්‍යයෙන් සෝෂල් ප්‍රෙෂර් එකක් වෙනවනේ අලුත් අම්මව කෙනෙක්ව ගොඩක් ගිල්ටි කරනවා. එහෙම කරන්න හොඳ නෑ. මෙච්චර ඉක්මනට වැඩට යනවද? එතකොට පොඩි එක්කෙනාව බලන්නේ කොහොමද? එතකොට බබාගේ අම්මගේ බොන්ඩ් එකට ඩිස්ටර්බ් වෙනවා. ඒ වගේ දේවල් ඇහුනහම ඇමන්ඩා මොන විදියටද ඒවා ඕවර්කම් කරේ? මං ඇත්තටම කියනවා මං ඒ වගේ දේවල් වලට ඉඩ දුන්නේ නැහැ. ඒක නිසා හරි මම දුන්නේ මම ඇත්තට මන් දන්නවා මට ඕනේ කොහොමද වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ. සමහරවිට දැනුත් මගේ අම්මා කියනවා වගේ පොඩි එක්කෙනා ඉන්නවා බලන්න කියලා. මෙහෙමයි මගේ වැඩේ කවුද කරන්නේ? ඔයාද කරන්නේ? හරි. ඔයා කරන්නේ මං තමයි කරන්න ඕනේ. ඒක නිසා you help me, you do this so I can do this කියලා. so ඒක ඉතින් තමන් ඒ කියන්නේ අම්මා කෙනෙක් හැටියටත් boundaries set කරන්න ඕනේ. ඒ boundary එක නැත්තම් තමයි ඒක ගොඩක් අමාරු වෙන්නේ. ඒතකොට අම්මත් ඒක stress out වෙනවා. ඒකයි. Let's talk about your newborn also now. පළවෙනි බබයි දැන් තුන්වෙනියට හම්බුන බබයි අතරත් වෙනස්කම් ඇතිනේ. ඒ generation gap එකකුත් ඇතිනේ. ඒවා ගැන අපි චුට්ටක් කතා කරමු. පළවෙනි බබා ආපුවම ඇත්තටම මට නිකන් වැඩ වැඩි වගේ තිබ්බේ. එයාගේ ඇත්තටම there was more work to do. මේතොර දෙවනි බබා ආපුවම මට තව චුට්ටක් ලේසියට තිබ්බා. ඒ කියන්නේ දැන් පළවෙනි බබා මං කියන්නේ අවුරුදු 3ක් වෙනකන් මට නිින්ද මරන්න වුණා. එතකොට මං දෙවනි බබාත් එක්ක pregnant වෙද්දිත් මං නිින්ද මැරුවා ගොඩක්. because පළවෙනි බබා he had issues when he was sleeping. He would wake up කියන්නේ පැය දෙකින් දෙකට නැත්නම් 1.5 hours වලින් he was very stressed out and he wakes up. ඉතින් දෙවනි බබා ඊට වඩා චුට්ටක් හොඳයි.
එයාගේ ෆීඩිං එකයි ඔක්කොම බැලන්ස් කරගෙන එද්දී මේ අර මිඩ්නයිට් කොහොමද කියන්නේ නින්ද මරණ එක චුට්ටක් අඩු වුණා. තුන්වෙනි බබා was a breeze. ඒ කියන්නේ සති 3කින් වගේ මං එයාව ෂෙඩියුල් එකකට දාගෙන ඊට පස්සේ දැන් මේ ඇත්තටම කියනවා නම් දැනුත් දැන් එයා මාස 4යි. මං හිතන්නේ රෑට මං ෆීඩ්ස් දෙකක් විතර එනවා ෆුල් ෆීඩ්ස් දෙකක්. ඊට පස්සේ ඉතින් අර මට එහෙම නිින්ද මරන්න අවශ්‍යතාවයක් නැහැ ඇත්තටම කියනවා නම්. අතන ඒක ප්‍රැක්ටිස් එකක් තමයි එකත් එක්ක ඒක ලේසි වෙලා තියෙනවා. ඒ ඉතින් බලාගෙන ඉන්න අලුතෙන් අම්මලා වෙන්න බලන් ඉන්න අය, ඒ වගේම අම්මලා වෙච්ච අය ඇති ඔයාගේ මේ කතා බහෙන් ඒගොල්ලන්ගේ ජීවිතයට ගන්න ඕන මේ ඒ කියන්නේ සපෝට් එක, ඒ කියන්නේ හයියක් හම්බ වෙන ඔයා මේ කතා කරන විදියෙන්. ඒගොල්ලන්ට ඔයාට මොකද්ද කියන්න තියෙන්නේ? මං ඇත්තටම පළවෙනිම මං කියන්න ඕනේ අලුත් බබෙක් ආපුවම ලයිෆ් එකකට තමන්ගේ ලයිෆ් ස්ටයිල් එක අනුව ඒක ඉග්නෝ කරන්නෙත් නැතුව බබාව ෂෙඩියුල් එකකට ගන්න. බබාව ෂෙඩියුල් එකකට ගත්තොත් එතකොට තමන්ව දන්නවා කොහොමද ඒක ඉස්සරහට යන්නේ කියලා. අර ප්ලෑන් එකක් නැතුව මේ බබාව හදන්න ගියොත් ඒක ඇත්තටම අලුත් අම්මා කෙනෙක් හැටියට ස්ට්‍රෙස් අවුට් වෙනවා. So when the baby is in a schedule, you know what to expect. තමන් හරි නැති කොටත් තව එක්කෙනෙක්ව හරි දාන්න පුළුවන් උදව්වට හරි මෙහෙම තමයි බබාව බලන්න ඕනේ මේ වෙලාවට මේක වෙන්න ඕනේ අරක වෙන්න ඕනේ කියලා. ඒතකොට ඒ ඔක්කොම වෙනවා. ඔයාත් හැපි බබාත් හැපි. අනිත් එක තමයි අලුත් අම්මා කෙනෙක් හැටියට you get overwhelmed. What's the Sinhala word for that? ඒ කියන්නේ තෙහෙට්ටුවට පත් වෙනවා වගේ. ඔව් ඒක ඉතින් අලුත් දෙයක් නේද? ඒක නිසා ඒක overwhelm to avoid that situation මං කියන්නේ අම්මලා ඇත්තටම මේ ටයිම් එකක් දවසෙන් පැයක් හරි පැය භාගයක් හරි ටයිම් එකක් අයින් කරන්න නිකන් ඉන්න. Just to think and just do something else. Because ඒක ගත්තේ නැත්තම් අර මුළු සතියෙම ගොඩක් වෙන්නේ ෆීඩ් කරනවා, ඩයපර් මාරු කරනවා, හොදනවා. ඒක ඔක්කොම කරද්දි වෙලාවක් නැහැ අම්මා කෙනෙක්ට. ඉතින් මම ඇත්තටම කියන්නේ ටයිම් එකක් ගන්න. අනිත් එක ෂෙඩියුල් එකකට යන්න. ඒ දෙක මම හිතන්නේ එහෙම ටයිම් එකක් ගන්න අපි ගෙදරිනුත් ඒ වටපිටාව සකස් කිරීම වැදගත් වෙනවා. හස්බන්ඩ්ගෙන් එක්ක උදව්වට ඉන්න හෙල්පර්ස් ලගෙන් එහෙම නැත්නම් ළඟම ඥාතීන්ගෙන් එහෙම නැත්නම් අපේ ආච්චිලා කවුරු හරි ඒ කෙනෙක් එයාට ඒ වෙලාව ගන්න ඉඩ දෙන්න ඕනේ. සමහර වෙලාවට සමාජයේ මතයක් තියෙනවානේ අලුතෙන් අම්මා කෙනෙක් වුණාම දරුවාත් එක්කම ඉන්න ඕනේ කියලා. මං එහෙම කියන්නේ I don't think so because අම්මා ඉන්න ඕනේ එක හරි ඒත් එක්කම අනිත් තාත්තාත් ඉතින් තාත්තනේ තාත්තත් දරුවගේ parent කෙනෙක්. So he also can take the time at least give ඒ වයිෆ්ට ඒ පැයක් හරි දෙන්න පුළුවන්. හරි මම ළමයා බලා ගන්නම් ඔයා මේ පැයකට මොන හරි කරන්න කියලා. මම ඇත්තටම සතුටු වෙනවා අමන්ඩව මේ මීට කලින් මට හම්බුණා නම් මගේ පළවෙනි බබාවත් මීට වඩා ලේසියෙන් මට හදා ගන්න තිබුණා. මේක ඇත්තටම මේ හොඳ උපදෙස් ගොඩක් අපිට හම්බුනේ ෆස්ට් ටයිම් අම්මා කෙනෙක් විදියට. මොකද ගොඩාක් දෙනෙක් ලොකු සෝෂල් ප්‍රෙෂර් එකකට ලක් වෙනවා සහ ජජ් කරනවා. දැන් බබාව තියලා සමහරලාට පාටියකට ගිහිල්ලා ආවත් සමහර අය ජජ් කරනවා where's your baby බබාව දාලා ඉතින් මං හිතනවා ඒ දේවල් ක්‍රමයෙන් වෙනස් වෙන්න ඕනේ ලංකාවෙත්. සහ මට තව දෙයක් දැනගන්න ඕනේ. දැන් පළවෙනි බබයි දෙවෙනි බබයි කොහොමද තුන්වෙනි බබාට රියැක්ට් කරේ? ජෙලසි කියන දේවා දැක්කද? කොහොමද ඒගොල්ලන්ගෙන් සපෝට් එක හම්බුනේ? කම්ප්ලීට් ඔපොසිට්. ඇත්තටම මගේ පළවෙනි එක්කෙනා ගොඩක් උදව් වෙනවා. ඒ කියන්නේ මං උදව් වෙනවා. අනිත් එක ආස නැහැ පොඩි මල්ලි අඬද්දි ඒගොල්ලන් ගොඩක් ලවිං පොඩි එක්කෙනා ගාවට. ඒ කියන්නේ ඉතින් මේ පොඩි බබා ඉතින් හරි ලකි අයියලා දෙන්නෙක් ඉන්නවා ගොඩක් යට කෑරින්. මම හිතන්නේ ලව් එක වැඩි සමහර වෙලාවට මට හැන්ඩල් කරන්නත් අමාරු වෙනවා. ඒක නිසා මේ ඇත්තටම කියනවා නම් මට ඒ ප්‍රශ්නේ නම් ඇවිල්ලා නැහැ. මම හිතන්නේ ඒක all situational. අපි ඒක දැනගන්න ඕනේ කොහොමද දැන් අනිත් ළමයි උතිද්දි කොහොමද ඒක ටැකල් කරන්න ඕනේ. මම හිතන්නේ සමහර අය බය වෙනවා පොඩි ළමෙක් ඉදී අනිත් ළමයිට අල්ලන්න දෙන්න එපා. එහෙම කරන්න එපා. අරක කරන්න එපා. ඒක එපා කියන්නේ නැතුව වචනේ අපි දෙන්න ඕනේ. මෙහෙම අල්ලන්න මෙහෙම කරන්න. මම එහෙම තමයි බබාම ඉන්ට්‍රොඩියුස් කරුවේ අයියලා දෙන්නට. ඉතින් දැන් ඉතින් ඒගොල්ලන් ඉතින් හොඳට ඇත්තටම උදව් වෙනවා. හොඳ ෆැමිලි බොන්ඩ් එකක් ඒගොල්ලෝ අතරත් රැඳලා තිනවා. ඉතින් අපි අද සාකච්ඡාවෙන් ඇත්තටම අපිට තේරුණා පවුලේ සහයෝගය, තමන්ගේ ස්වාමි පුරුෂයාගේ සහයෝගය තියෙනවා නම්
ඕන කෙනෙක්ට ඇමන්ඩ වගේ සක්සස්ෆුල් බිස්නස් වුමන් කෙනෙක් වෙන්න පුළුවන්. තමන්ගේ කාර්යාල ජීවිතය වගේම ගෘහ ජීවිතයත් සමබරව බොහොම ආදරණීයව පවත්වාගෙන යන්න පුළුවන් කියලා. ඉතින් ඇමන්ඩට අපි සුබ පතනවා ඉතුරු තමන්ගේ කාර්යබහුල ජීවිතයේ තමන්ගේ ව්‍යාපාර කටයුතු සාර්ථක කරගන්න කියලා. ඒ වගේම පැන්ඩා බේබිස් සෙනෙහසේ කතා බහට අලුතෙන් හිතන්න, අලුත් විදියට හිතන්න අම්මලාට ආරාධනා කිරීම ගැන බොහොම ස්තුතියි. Thank you.